ආයිබෝන් කොහොමද කැම්ප් වටල සෙට් එක අදත් අපි වෙනස් එකක් කරන්න තමයි සෙට් උනේ. අද අපි ඔයාලව එක්ක යනවා ලස්සන පන්සලකට. අපි එන ඉස්සරහට ගිහින් බලමු. මේක තමයි අපේ දෙවෙනි vlog එක. Let's go. Guys අපි තාම යන ගමන් ඉන්නේ. අපිට සෙට් වුණා ගමේ කොල්ල තුන් දෙනෙක්. යාළුවත් එක්ක තමයි අපි යන්නේ. යාළුවා තමයි අද අපිට මග පෙන්නන්නේ. අපි ගිහිල්ලා නැහැ මීට කලින් පන්සලට. හරි එහෙනම් අපි ගිහින් බලමු. Let's go. Guys ඔන්න අපි දැන් පන්සලට ආවා. ඔයාලට එනකොටම බලා ගන්න පුළුවන් ලස්සන බුදු පිළිමයක් තියෙනවා. මේ තියෙන්නේ පාර වටේට මල් පැලයකින් ඉඳලා බුදුම ලස්සනක් තියෙන්නේ. සෑහෙන රසවත් ඒ වගේ වීඩියෝ එක අපි එන ඉස්සරහට ගිහින් බලමු. ඔන්න ගයිස් අපි ආව බෝධිය පැත්තට. ඉතින් මෙතෙන් තමයි බෝධියට යන්න දෙන්නේ. අපි එන ඉස්සරහට ගිහින් බලමු. ලස්සන තැන් ගොඩක් තියෙනවා ඔයාලට පෙන්නන්න. තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා අපිත් එක්ක යන්න එන්නකෝ. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. අයියෝ. ගයිස් මෙතන බුදු පිළිමේ වටේට දේවල් තියෙනවා. ගොඩක් ලස්සනයි. මෙතන නම් අර කලින් පන්සලේ වගේ නෙමෙයි සෑහෙන මල් එහෙම තියලා තියෙනවා. චෛත්‍යයට යන්න අතන උඩට යන්න ඕන. අපි උඩටත් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. ගයිස් අපේ වීඩියෝ එකට තව සබ් 50 වෙන්න තව 4යි මදි. ඔයාලට පුළුවන් නම් අපේ channel එක සබ් කරන්න. පුළුවන් නම් මේක ඔයාලා කට්ටියට ෂෙයා කරලා අපිට පොඩි තැනක් හදලා දෙන්න සපෝට් එකක් දෙන්න. තව ඉස්සරහට ඔයාලට ගොඩක් ලස්සන තැන් ගේනවා. ඔයාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට තව ගොඩක් තැන් වල යන්න ඉන්නේ. ඔයාලට අපි පෙන්නන්නම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් තව තැනක් තියෙනවා ඔයාලට පෙන්නන්න. ඊයන් අපි ඉස්සරහට ගිහින් බලමු. සංඝමිත්තා දෙරණියගේ මං හිතන්නේ පිළිමයක් තියෙන්නේ. අපි එතනට ගිහින් බලමු. ඔයාලා මෙහෙට આવොත් අනිවාර්යෙන් මේව බලලා යන්න අමතක කරන්න එපා. ගොඩක් ලස්සන තැන් තියෙනවා තව උඩහට. අපි ගිහින් බලමු. අතන තමයි සංඝමිත්තා දෙරණියගේ පිළිමය තියෙන්නේ. අපි එහෙට ගිහින් බලමු. ගයිස් ඔයාලට පුළුවන් නම් අපේ සබ්ලා ටිකක් වැඩි කරලා දෙන්න ලොකු දෙයක්. අපි ඉස්සරහට ඉතින් channel එක ගොඩක් හොඳට පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ දී සංඝමිත්තා දෙරණියගේ පිළිමයක්. අපි එහෙනම් අනිත් පැත්තට ගිහිල්ලත් බලමු තව ගොඩක් දේවල් තියෙන පෙන්නන්න. මේ විදියොත් එහෙම අපිට වෙලාවක් නැති වෙනවා. හරි එහෙනම් අපි ගිහින් බලමු. ගයිස් මෙතන තියෙන උඩට යන්න තව මං හිතන්නේ බෝධි මන්දිරයක් හරි මොකක් හරි තියෙන්නේ. අපි උඩට ගිහින් බලමු. අපිත් එක්ක එන්න. ගයිස් පට්ට ලස්සන දෙපැත්තෙන් මල් පැල හිමින් දේවල් තියෙනවා. නැවත මතක් කරාට තරහ වෙන්න එපා. ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා පාඩු වෙන එක නැහැ. අපි ඉස්සරහ ලස්සන තැන් ගොඩක් ගේනවා. අනිවාර්යෙන්ම. අපේ ගයිස් මං හිතන්නේ මෙතන වහලද කොහෙද අපිට ඔයාලට පෙන්වන්න බැරි වෙයිද දන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. වහලා ගයිස් ඔයාලට පෙන්වන්න වෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. තව තැන් තියෙන කොහොමත් ඔයාලා බය වෙන්න එපා. අපරාධ ගයිස් ලස්සනම තැනක් අපිට ඔයාලට පෙන්වන්න වෙන්නේ නැත්තේ. පොඩ මේ ජනේලෙ තියලා බලන්න පේනවද කියලා. ගයිස් ගොඩක් ලස්සනයි මෙතන. අම්මා මේ මෙතනින් යන්නේ මෙතනින් පේනවා. පේනවද ගයිස් ඔයාලට? ගොඩක් ලස්සනයි ඇතුළේ ඔයාලට පෙන්වන්න විදියක් නෑ අපිට. අපේ යාළුවෝ කෑ ගහනවා ගයිස් ඔයාලට කරදරයක්ද දන්නේ නැහැ. සමා වෙන්න. වොයිස් ප්‍රශ්නෙම තිබුණොත් ඔන්න යාළුවනේ දැන් අපි ආව චෛත්‍ය පාරට. දැන් මේ පාරෙන් ගියට පස්සේ තමයි චෛත්‍ය හම්බෙන්නේ. අපි එන උඩට ගිහින් බලමු චෛත්‍ය මොන වගේද කියලා. ඔයා එදා ගිහපු පාර වගේ නන් නෙමෙයි ගයිස් මෙතන පට්ටව්වයි. අපි උඩට ගිහිල්ලාම හම්බෙමු. හරි එහෙනම් let's go.
අඩු මේක නගින්න බෑ පට්ටාති ගයිස් ඔන්න අපි දැන් යන ගමන් ඉන්නේ පට්ට මාසී ගයිස් මේක නගින්න බෑ පඩි පෙල් වගේත් නෑ හරි අමාරුයි ඒ වුණාට උඩට ගිහින් බලනකොට ලස්සනයි කියලා අපේ යාළුවෝ කිව්වා ඒ කට්ටියට මහන්සි මට වෙන්නේ අම්මෝ ඔයාලට අපිට කතා කරන්නත් හරි අමාරුයි අති කුමාරයා පුඩට ගිහින් ඔයාලට ලස්සන දැන් පෙන්නන්නම් හරි එහෙනම් අපි උඩට ගිහින් බලමු මංගේ ගොඩයි මේ පාරේ යන්නත් හරි අමාරුයි හේවණක් ඇත්තෙම නෑ මට පේන්නේ පට්ටව්වයි අපි උඩට ගිහින් බලමු ඔන්න ගයිස් ඔයාලට පේනවනේ භාගයක් නැගලා පට්ට ලස්සන view එකක් තියෙන්නේ උඩට යනකොට තවත් ලස්සනයි ඔයාලට කියන්න අමතක වුණා මේ අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් අරන් ඉන්න මේ පැත්තේ වතුර නැල්ලු මෙතනින් යනකොට උඩට යනවා නම් අනිවාර්යයෙන් වතුර අරන් ඉන්න ලස්සන මේ පාරේ උල්පත් එහෙමත් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ පැත්තේ ඔව් අපේ යාළුවෝ ටික ඉන්න උල්පත් වෙනවා පේනවා ඇති අර පැත්තේ යනකොට උල්පත් තියෙනවා ලස්සනට ඔයාලා එනකොට අනිවාර්යයෙන් වතුර පල්ලෙහෙන් අරන් ඉන්න ඕ පල්ලෙහා බෝධිය ගාව වතුර තියෙනවා ඔයාලට එතනින් වතුර අරන් ඉන්න පුළුවන් ගයිස් භාගයක් නැගලම පට්ට ලස්සන view එකක් තියෙන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා රුවනේ මේකේ පත වංගු තියෙන්නේ ඔයාලා එනකොට අනිවාර්යෙන් බලාගෙන ඉන්න ලුස්සනසුරුයි පාර පේනවා ඇති යන්න නම් ගොඩක් අමාරුයි හැබැයි ඉතින් ලස්සන තැන් වලට ලේසියෙන් යන්න බෑ අපි උඩට ගිහින් බලමු සෑහෙන අමාරුයි යන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න like කරන්න share කරන්න ඔයාලගේ like එකෙන් තමයි අපේ වීඩියෝ එක කට්ටියට recommend වෙන්නේ අනිවාර්යෙන්ම like කරලා තියාගන්න subscribe කරලා තියාගන්න අපි උඩට ගිහින් බලමු ලස්සන කැලයක් තියෙන guys මෙතන මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති පට්ට ලස්සනයි අපේ වීඩියෝ පොඩ්ඩක් හෙල්ලෙනවා වගේ ඇති voice ප්‍රශ්න ඇති ඒවා ගැන පොඩ්ඩක් සමාව ඉල්ලන්න ඕන අපි ඒවා හිමීට අඩු කරගන්න අපේ වැරදි තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් comment section එකේ දාලා තියන්න අපි ඒවා හිමීට හදාගන්න තව ඉස්සරහට යනකොට අපි ඔයාලට හොඳ quality එකකට වීඩියෝ දෙන්නම් තේලා තියෙන ඔය ප්‍රශ්න ගැන අපි සමාව ඉල්ලනවා අනිවාර්යෙන් ඉස්සරහට හොඳ වීඩියෝ දෙනවා කියලා කියන්න ඕන මාන්සී ගයිස් කතා කරන්න බෑ ඔයාලත් එක්ක හරි අමාරුයි පට්ට හති පට්ට ලස්සනයි මං හිතන්නේ දැන් නම් ළඟයි දැන් ළඟයි ඔයාලට මේකේ සත්තු එහෙමත් ඉන්නවා කියලා අපිට කිව්වා පල්ලෙන් යනකොට හමුදුරුවෝ ඔයාලා අනිවාර්යෙන් ආවොත් එහෙම පරිස්සමෙන් එන්න වතුර ගේන්න අමතක කරන්න එපා සත්තු එහෙමත් ඉන්නේ කියලා අපිට කිව්වා බොහොම පරිස්සමෙන් ඉන්න අපේ යාළුවෝ ටිකක් තාම නගිනවා අපිට වතුර ගේන්න අමතක කියලා දැන් සෑහෙන්න මේකකින් ඉන්නේ guys වතුරක් තිබ්බයි හැමෝටම මම හිතන්නේ උඩත් වතුර නැහැ අපි ආයි පල්ලෙහාට ගිහිල්ලාම තමයි වතුර බොන්න වෙන්නේ මෙතන guys දෙපැත්තෙම හොඳ කැලයක් තියෙන්නේ අනිවාර්යෙන් සත්තු ඉන්නවා සර්පයන්ගෙන් තමයි ගොඩක්ම කරදර තියෙන්නේ කියලා අපේ හමුදුරුවෝ කිව්වේ ගොඩක් අය දැකලා තියෙනවා මේ හැටි සර්පයෝ එහෙම ඉන්නවා බලන්න ගොඩක් තැන් වල උල්පත් තියෙනවා guys ඒනොට වතුර නම් බොන්න තැනක් නැහැ උල්පත් තියෙනවා හැමතැනම ඇත්තටම ලස්සනයි වැස්ස කාලේ නම් guys අනිවාර්යෙන් මෙතන උඩ බොන්න වතුර ඇති මේ උල්පත් වගේ හැටියට හැමතැනම වගේ උල්පත් තියෙනවා වැස්ස නැති කාලේට නම් මෙයාලට වතුර නැහැ අපිට මේ යාළුවා කියනවා වැස්ස කාලේට වතුර එන්නේ නැල්ලු බලන්න guys මේ වගේ වැඩ කරන්න අපි කලින් වීඩියෝ එකෙත් කිව්වා යන එන තැන ඔයාලා අනිවාර්යෙන්ම ගිනියනේ වරන් ඉන්න මේ පේනවනේ කාලා මේවෙම දාලා ගිහිල්ලා අනිවාර්යෙන්ම තැනකට ගියාම අපි ඒව ලස්සනට තියාගන්න ඕන අපි නම් guys එහෙම කරන්නේ නැහැ ඇත්තටම මේ වගේ දේවල් කරන්න එපා ඒව හොඳ නෑ මේ වගේ වැඩ තැනකට ගියාම මේ වගේ පරිසරය දූෂණය වෙනවා මේ වගේ කරන්න එපා මේවා අපේ දේවල් අපේ ලංකාවේ ලස්සන තැන් මේ වගේ දේවල් දාලා නාස්ති කරන්න එපා හරි එහෙනම් අපි යන් ඔන්න guys අපි සෑහෙන දුර ඇවිල්ලා කුමාරිය අපිට යන්න ඕන දැන් අපි ආවා මෙන්න තියෙනවා චෛත්‍යය මෙතෙන්ට තමයි අපි ආවේ කොහොම හරි අපි ගිහින් බලමු හරි මහන්සියි guys ගොඩක් දුර නගින්න තියෙනවා ඔයාලත් આવත් අනිවාර්යෙන් වතුර අරන් ඉන්න වතුර තිබයි සෑහෙන්න
කොහොමද අපි දිනුම් කනුව ගාවට ආවා. අපි ගිහින් බලමු. ගයිස් ඔයාලට මොනවද තියෙන්නේ මෙතන වැසිකිලි පහසුකම් තියෙනවා. වතුර නෑ අර බැරල් එකේ තමයි වතුර තියෙන්නේ. උමනාවොත් ඉතින් යන්න පුළුවන් අතන කන්නඩියක් එහෙම තියලා තියෙන්නේ. අපි එන වටේට ගිහින් බලමු. ඇත්තටම ලස්සනයි. අපි තාම උඩට ගියේ නෑ. උඩට යන පඩිපෙළක් තියෙනවා චෛත්‍යයේ. අපි තාම ඇතුළට ගියෙත් නෑ. අපි ඔයාලට ඇතුළට ගිහින් පෙන්නන්නම්. මොකද තත්ත්වය කියලා. ගයිස් ඔයාලට මෙතනින් පේනවා ඇතුළේ කොහොමද කියලා. ඉදලා යන්න පුළුවන්ද මට? බහලා ඇත්තනේ. අපෝ ගයිස් සතුටුදායක කරනවා. ඇතුළට යන්න පුළුවන්. අපි ගිහින් බලමු. ඇතුළ කොහොමද කියලා. අවුවින්ද දින්දර ඇතුළට ආවට පස්සේ මේකේ බුදුම සනීපයක් තියෙනවා ගයිස්. අපි කියන එක දෝංකාර දෙනවා. බුදු පිළිමයක් එහෙම තියෙනවා ලස්සනට. අදල මල් එහෙම තියලා. ඔයාලට පේනවා ඇති ඇතුළේ එහෙම හොඳට ඉඩ තියෙනවා. ඇවිල්ලා ඔයාලට ගාත කියලා එහෙම යන්න පුළුවන් මල් පූජා කරලා. පට්ට ලස්සනයි ඔයාලට පේනවද දන්නේ නැහැ. අපේ යාළුවෝ ටික සෑහෙන මහන්සි දැන්. හරි එහෙනම් අපි උඩට ගිහින් බලමු. මොන්න ගයිස් මෙතන තියෙන බුදු පිළිමයක් ලස්සනට බුදුම සනීපයක් තියෙන්නේ. කොහොම හරි අපි ආවා ඉන්නවා දැන්ට. මේක තමයි අපේ වීඩියෝ එකේ අවසානය. අපි වැඩට ගිහින් බලමු. ඔයාලා ඇත්තට මෙතනට මහන්සිලා ආවට පාඩු නෑ. ගොඩක් ලස්සන දැන් තියෙනවා. පේනවනේ. මෙතන ලයිට් එහෙම තියෙනවා. රැට උනත් එන්න පුළුවන් ඇති. අපි දැක්ක ලයිට් වයර් එහෙමත් දාලා තියෙනවා. මෙන්න ගයිස් පේනවනේ view එක. පට ලස්සනයි. පල්ලෙහෙන් පාර එහෙමත් පේනවා. බෙල්ල එහෙමත් හරි ලස්සනට තියෙන්නේ. කදු පන්ති ඔක්කොම පට ලස්සනයි. උදේට තමයි එන්න ඕන ගයිස් මෙතන මිදුමත් එක්ක. අපි ඔයාලට view එක පස්සේ වෙන්නන්නම්. දැන් අපි ගිහින් බලමු චෛත්‍යය ඇතුළට. මෙතන උත් යන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න සර්ප්‍රයිස්. ගයිස් පේනවා ඇතිනේ සිරිප්පු දාගෙන ඉන්නවා. දෝංකාර දෙනවා හරියට. ලස්සනයි. ගොඩක් ලස්සනයි ගයිස් මෙතනට. හරි සනීපයි යඟට. අපි යන එළියට යමු. ගයිස් මෙතන පට්ට ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් ඉන්න ඕන තැනක් තමයි මේක. මේකත් ප්‍රසිද්ධ වෙච්ච නැති තැනක්. ඔයාලා ඇවිල්ලා බලන්න. ඉම්මිල්ලේ පන්සල. පේනවනේ view එක පට්ට ලස්සනයි. අපි ඔයාලා තාම නම කිව්වේ නෑ. අපි අන්තිමට නම කියන්නම්. ගයිස් මෙතන ඉදිරියට පට්ට අමාරුයි කවුද පිච්චෙනවා වගේ. රස්නේ. උදේට එහෙම පට්ට view එකක් ඇති මේදුමත් එක්ක. පුදුම ලස්සනයි. අපි ස්තුති කරන්න ඕන අපිට මඟ පෙන්නපු මේ යාළුවෝ තුන් දෙනාට. කියන්න ඕන මේ මල්ලි YouTube channel එකක් කරනවා ගේමින් තරුව කියලා. එයා subscribe කරලා තියාගන්න ඉස්සරහට වීඩියෝ දෙයි. හරි එහෙනම් අපි බලමු. පට ලස්සනයි guys කියලා වැඩක් නැහැ. කියන්න වචන නැහැ. පුදුම ලස්සනක් තියෙන්නේ. ගස් වැල් එහෙම හැමතැනම තියෙනවා. පුදුම ලස්සනයි. ඔයාලට පේනවා ඇති වෙල් එහෙම ගෙවල් ඔක්කොම පැහැදිලිව පේනවා මෙතෙන්ට. අපේ කැමරාව පොඩ්ඩක් පැහැදිලි මදි ඇති. අපි ඒවල ගැන සමාව ඉල්ලනවා. අපි ඉදිරියේදී අනිවාර්යෙන් අලුත් කැමරාවක් අරගෙන ඔයාලට පැහැදිලිව channel එක පවත්වාගෙන යන්න තමයි අපි හිතන් ඉන්නේ. ඒකට අනිවාර්යෙන් අපිට ඔයාලගේ subscribe එක ඕන. ඒතර තමයි අපිත් motivate වෙන්නේ. අනිවාර්යෙන් අපි ඔයාලට තාමත් පන්සලේ නම කිව්වේ නෑ. අපි වීඩියෝ අන්තිමට කියන්න. හරි එහෙනම් අපි දැන් ගිහින් පල්ලෙහාදී සෙට් වෙමු. ගයිස් ඔන්නකො අපි ආව දැන් වීඩියෝ එකේ අවසානෙට. මේ පන්සලේ නම තමයි බෝධි රත්නාරාම විහාරය. අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා බලන්න. ඔයාලා මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉඳිනා subscribe කරන්න, like කරන්න, share කරන්න. subscribe කරපු like කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒක මගේ පුංචි ඉල්ලීමක් මේ පුළුවන් නම් ඔයාලා subscribe කරන්න, like කරන්න.
ඔයාලගේ පැත්තේ ලස්සන තැන් තියෙනවා නේ අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මගේ නම්බරෙත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන් WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාලගේ පැත්තේ ලස්සන තැන් තියෙනවා නම්. අපි එන්නම් ඔයාලගේ පැත්තට ලස්සන තැන් බලමු. හරි එහෙනම්